හායි යාළුවනේ, අද අපි හදන්නේ රසම රස පිට්ටු සහ බාබත් කරියක්. මුලින්ම පිරිසිදු කරගත් බාබත් ටික කහකුඩු ටිකක් දාලා වතුරෙන් හොඳින් තඹ ගන්න. දැන් තාච්චියකට තෙල් දාලා ලූණු, සුදු ලූණු, ඉඟුරු, කරපිංච සහ ගොරක ටික බැද ගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු කුරුඳු පොතු එකතු කරලා හොඳින් කලවම් කරන්න. බැදුණු කුළු බඩු වලට තඹපු බාබත් සහ වතුර ටිකක් දාලා හොද්ද උක්කු වෙනකම් පිස ගන්න. කරියේ හදන ඇතරේ පිට්ටු ටික තඹ ගන්න ඕනේ. ඔන්න උණුණු සුදු පාට පිට්ටු ලෑස්ති. පිඟානට පිට්ටු දාලා උඩින් උකු පොල් කිරිවක් කරන්නාම ඊට උඩින් රසම රස බාබත් කරිය දාගත් ඔයාලත් හදලා බලන්න. ඉතින් නැවතත් අලුත් ෂෝට් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් රැඳී සිටින්න.